සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද සූදානම් වෙන්නේ ඔයාලට sannivedana මූලිකාංගවල තවත් විශේෂීම මූලිකාංගයක් වන ප්‍රතිපෝෂණ මූලිකාංගය ගැන විස්තර ඉදිරිපත් කරන්න. අපි මුලින්ම බලමු මේ ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතිපෝෂණය කියන්නේ sannivedakayaගේ සිට ග්‍රාහකයා දක්වා යන පණිවිඩයේදී එම ග්‍රාහකයා විසින් sannivedakayaට පෙරලා ලබා දෙන පිළිතුරට ප්‍රතිචාරයට අපි කියන ප්‍රතිපෝෂණය කියලා. මගේ දූල පුතාලා දන්නවද මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ආකාර කිහිපයකට සිද්ධ වෙනවා. අපි දැන් බලන්න යන්නේ මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාර මොනවද කියලා. ප්‍රථමයෙන්ම තමයි මේ සිදුවෙන කාලය අනුව මේ ප්‍රතිපෝෂණය කොටස් දෙකකට බෙදෙනවා. ඒ පළවෙනි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තමයි ක්ෂණික ප්‍රතිපෝෂණය. ක්ෂණික ප්‍රතිපෝෂණයද සිද්ධ වෙන්නේ sannivedakayaa ග්‍රාහකයාට පණිවිඩය ලබා දෙන අවස්ථාවේදීම එම වේලාවේදීම ස්වල්ප වේලාවකින් ග්‍රාහකයා ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම තමයි ප්‍රමාණිත ප්‍රතිපෝෂණවලදී ග්‍රාහකයා sannivedakayaට ප්‍රතිචාර දක්වන්නේ යම් කාලයක් ගියාට පස්සේ. එතකොට කාලය අනුව ක්ෂණික සහ ප්‍රමාදිත කියලා මේ ප්‍රතිපෝෂණය කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මේ ප්‍රතිපෝෂණය ගුණාත්මක භාවය අනුව දක්වන ආකාරයට කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ධනාත්මක ප්‍රතිපෝෂණය සහ ඍණාත්මක ප්‍රතිපෝෂණය. ධනාත්මකයි ඍණාත්මකයි කියන එක මම ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ධනාත්මක කියන්නේ යහපත් ආකාරයට දක්වන ප්‍රතිපෝෂණය. ඍණාත්මක කියන්නේ අයහපත් ආකාරයට දක්වන ප්‍රතිපෝෂණය. මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සිද්ධ වීමේදී sannivedana ක්‍රියාවලිය චක්‍රයක් වශයෙන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. නමුත් මේක ඇතැම් අවස්ථාවක බිඳ වැටෙනවා. ඒ කියන්නේ ප්‍රතිපෝෂණයක් දක්වන්නේ නැත්නම් sannivedana ක්‍රියාවලියේ අඩපණ වීමක් සිද්ධ වෙනවා. ඉතින් sannivedana ක්‍රියාවලිය සිද්ධ වීමට මුල් පුරුකක් තමයි මේ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. sannivedana මූලිකාංග ගැන අපි ගොඩක් විස්තර කතා කරා. ඉතින් මේ sannivedana මූලිකාංගවල විශේෂම මූලිකාංගයක් විදිහට අපිට මේ ප්‍රතිපෝෂණයත් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට සමුදෙනවා ඔයාලා හැමෝටම ආයුබෝවන්.